Cemmai fudge sun bine. අපි ලංකාවට ඇවිල්ලා මුලින්ම ගියේ ඊට පස්සේ දවසේ ගලේ දේවාලෙට. ගිය පාර ඇවිල්ලා අයියාගේ ID එක නැති වෙලා පොඩි ප්‍රශ්න ගොඩක් වෙච්ච නිසා අම්මා බාර වෙලා තිබුණා ගලේ දේවලට යන්න. ඊට පස්සේ එයාට ආයෙත් කිසිම කරදරයක් නැතුව ලංකාවෙන් රුමේනියාවට යන්න පුළුවන් වුණා. ඉතින් ඒක නිසා අම්මා හිතලා තිබුණා මේ පාර ආවම අපිව අනිවාර්යෙන් ගලේ දේවල්ට එක්කන් එනවා කියලා. අම්මේ මේ පොඩි එකකුත් ගම්. හොඳ එකක් බලලා ගන්නකො. ඒකයි ඒ සයිස් අපිටයි මේ ලොකු එකකුයි අන්න ඒ සයිස් එක. කාර් සෙල්ලම් බත් වන. පිඟාන් තියනවානේ. හැඳි පොල් කටු හැන්ද නේ වතුර බොන්නද මේ ඒක මාරු. අපි මේ දෙකක් කමුද? ඊට පස්සේ මේ දේවල් නම් ගන්නෙ මට. ඉතින් මට මේ දේවල් ටික අරගෙන යන්න ඕන නිසා මං ඒව කලින්ම අරගෙන තියාගත්තා. ඔන්න ඒ යන අතරමඟදී අපි අහම්බෙන් වගේ දැක්ක පසිඳු බෑග් ෂොප් එක. ඉතින් අපි දෙන්නට ලැගේජස් දෙකකුත් ගන්න උවමනාව තිබුණා. ඉතින් ආපු ගමන් ඒ වැඩෙත් කරගන්න ඕනි කියලා හිතලා ඒකට ගිහින් බැලුවා. හැබැයි ඒ අවුට්ලට් එකේ අපි දෙන්න හොයපු ලැගේජස් දෙක තිබ්බේ නෑ. මෙහෙ නෑ නේද? මේ කීයද? මේ ගහලා ප්‍රයිස්. තුනයි 500 ගන්න. මෙතන අවුට්ලට් එක නෙමෙයිනේ. ඒක කොහෙද ඒ අවුට්ලට් එක තියෙන්නේ? මීගමුවේද? අපි දැන් යනවා ගයිස්. මීගමුවේ පසින්දු බෑග් එකට. කොහෙද තියෙන්නේ අම්මේ? මට හොයාගන්න. කොහෙද පසින්දු බෑග් එක තියෙන්නේ? අර ඉස්සෙල්ලා අපි මොන අවුට්ලට් එකකටද ගියේ? මිනුවන්ගොඩද? නෑ මිනුවන්ගොඩ නේ. මිනුවන්ගොඩ එකේ තිබ්බේ නෑ. දැන් අපි යනවා පසින්දු බෑග් මීගමුව එකට. මේකේ තියෙනවා ගොඩක් නේ. ලස්සන. කලර්ස් තියෙනවා ගොඩක්. මොකක්ද ගන්න බලන්න. මේ කිලෝ 20ද? මේ කීයද එතකොට? 1900යි. මේ ලොකු එකයි මේ සයිස් එකකුයි තමයි ඕනේ හැබැයි. නෑ නෑ අපි කොයි හරිය යනකොට මේක ඇදගෙන යන එක ලීසි. පනක් තියෙනවා පිටිපස්සේ. එයාගේ පොඩි ලැගේජ් එකට මැච් වෙන ලොකු ලැගේජ් එක මෙතන තිබ්බෙන්නේ නැති නිසා අම්මා කිව්වා ඔයාගේ ලැගේජ් එකයි මෙයාගේ ලැගේජ් එකයි දෙකම අපි අම්මා දන්න තව ලැගේජ් ෂොප් එකක් තියෙනවා ඒකෙන් ගමු කියලා. මම බිමින්තිර බඩු දෙන්න ගියා. මේක අදන ගාගෙන ගිහලා මදුරු කොයිල් කාලා. මේ ඉන්නේ අද මදුරු කොයිල් කාපු. ඒක නම් මොලේ මදුරු ගන්න. නේ මදුරු කන්නත් ඒකයි. මදුරු කොයිල් කාපු එකේ ප්‍රතිඵල තමයි මේ අද තියෙන්නේ. කට ඇරලා බැලුවම දිව කොළම කොළ පාට. අත්ගල මන්ට එතරෙදි කෑල්ල කරන් දිව පීදුවා. පීදලා ඒ වුණාට දිව්ව කුටරත්ත ළඟට. අයියෝ. hey guys මදුරු කොයිල් කාපු එක නේ. හැබැයි අද යහතින් ඉන්නවනේ. ප්‍රශ්නයක් නෑ යහතින් ඉන්නවා. පරාද මදුරු කොයිල් කියන නම දාන්නේ. මදුරු කොයිල් අහිරු. මදුරු කොයිල් ෆර්නැන්ඩෝ. මෝටින් ෆර්නැන්ඩෝ. මොරටුවගේ කියන එකට හරි මෝටින්. හරි මෝටින් මදුරු කොයිල් ෆර්නැන්ඩෝ. තාත්තා ගානේ අයිස්ක්‍රීම් අරන් දුන්න අපිට. නෙස්කැෆේ නැද්ද තාත්තේ? නෙස්කැෆේ.
අරින්නකෝ. තාත්තා කියනවා රස කර කර අපි කමුළු. නැහැ පැණිකජු රහයි. ඔව්. ඇත්ත චොක්ලට් තිබ්බේ නැහැ. තාත්තා කියනවා මේ අම්මට පෙන්න රහ කර කර කමුළු. මට පෙන්න කන්න දෙයක් නැහැ. මට ඕන නම් මං කනවා. අර අප්ප මට කන්න දෙයක් නෑ මම අප්පට ඩියෝ. අම්මෝ දැන් රයිඩ් මමත් ඉන්නකොට මම ගෙනල් දෙන කඩේට. ඊළඟ මම කන්නේ මේ සින්දු කියන නිසා. අපි වාගේ කමු හෙන. එදා උදේ දවස ඔය විදිහට ගෙවිලා ඊට පස්සේ අපි රෑ ගියා පෝට් සිටි එකේ ඩියුටි ෆ්‍රී එකට. පෝට් සිටි එකේ ඩියුටි ෆ්‍රී එකට යනවා නම් එක පාස්පෝර්ට් එකකින් දෙන්නෙක්ට අපිට ඩියුටි ෆ්‍රී එක ඇතුළට යන්න පුළුවන්. ඉතින් ඒ වගේ අප දෙන්නගේ පාස්පෝර්ට් දෙකනොත් අපි 4 දෙනෙක් ඩියුටි ෆ්‍රී එකට ගියා. පැත්තට දාන්න. Thank you. මං තව අඩු නම් ගන්න නැහැ කියලා. මම गाना गाना तो और तो बजट का मतलब प्राइस $2,000 बहुत है करिए ना පෝට් සිටි එකේ ඩියුටි ෆ්‍රී එකෙන් ඔයාලා ගන්නවා නම් ඉතින් වැඩිපුරම තියෙන ලිකර්ස් වර්ග. ඉතින් අනිත් එක තමයි ඔයාලා ලංකාවට ඇවිල්ලා ඔයාලට පෝට් සිටි එකේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න මොන හරි දේවල් තියෙනවා නම් ඔයාලා අනිවාර්යයෙන්ම දවස් 3ක් ඇතුළත යන්න ඕනේ. මොකද දවස් 3කින් පස්සේ ඔයාලා ඩියුටි ෆ්‍රී එකෙන් මොන හරි ගන්න ගියාට එහෙම ගන්න බෑ. ඉතින් ඔයාලා යනවා නම් අනිවාර්යෙන් දවස් 3ක් ඇතුළත යන්න. චූටි එක කීයද? මේක 6යි. හයයි කියන්නේ $1යි මේක $1යි. ये सल्ली वाली का ඒ සල්ලිනේ එකයි. මේ 6යි. මෙහි ගණන් යන්නේ. අපේ ෆෝන් එකකට තියෙන මේ ගන්න මේ වගේ තමයි ඉන්නේ අපේ ෆෝන් ඒ තියෙන 2 pin. අම්මා 2 pin ද ඔව් 2 pin එකක් ගන්නවා. ඇයි? අර අරක 2 pin නේ. ඇඩැප්ටර් එක මේ හැම එකම ලක්ෂ 7.73 පොඩි වෙනසක්.
ඔව් මමත් කිව්වා. මම දැනලා තියෙන අල්වාසිය හැබැයි ඒකත් තියෙන බම්බුලු විදියට. ඔය පාරෙන් දාංකෝ මං කියන්න. අඩෝ මරු ලංකාවිකෝ. ඔය අපි දාපු පාරේ අපි මේ පාරේ කෙලින්ම ගියොත් හම්බෙයි. කෙලින්ම ගිහලා ගන්න දිනවා කොල්ලු පිටියක වෙන්නයි. කොල්ලු පිටියද? ඔව්. මේ පැත්තේ නැද්ද? අර දැන් අපි පාරෙන් දැම්මේ බං. ඒ දාද්දිම අල්මාස් කියලා තිබ්බා. එතන හරවන තැන. ඉතින් ආයි වවන ඔන්න ඔය විදියට අන්තිමට අපි ගියේ අල්මීනා ඉන්දියන් රෙස්ටුරන්ට් එකට. මාර සනීපයි තාත්තේ. කාලෙකින් අවුරුදු දෙකකට පස්සේ ඔළුව ගැලවෙන්න වගේ එනවා ඒ වුණාට මාරම සනීපයි. ඩිලිවරි එක අසුබක් කරලා. 1,44,000. මේක 1,36යි. මේක ඉන්වර්ටර් නෙමෙයි. මේක එනර්ජි ගන්න. මේක ඉන්වර්ටර්ද? 1,10යි. මේක ලක්ෂයයි. ඒවට ඉතින් ප්‍රභාෂලයි ගත්ත ඉන්වර්ටර් නෙමෙයි මෙන්න මේකත් කොහොමද? කැමති එකක් ගන්න පුතා අර ඒක නේද බලන් ඉන්න නාන්න යන් දැන් දුවට සයිඩ් කපට් දෙයක් කරන්නේ නේ. පුතා නාලා දාවේ යන් යන්න අපිට රුද්දක් කරන්න කාගේද ඔයාගේද මමත් ගලවල ළඟදිව ඒක 1,59යි ගියා ඉතින් අපි යනවා ගයිස් අද ධර්ම යුද්ධය දෙක බලන්න. දැන් මුලින්ම මේ ඩම්රෝ එකට ආවා. බච් දෙකක් බලන්න පොඩි නා. දුවමු. ලස්සනයි මේ සෝෆා එක. දුවමු මිතුර දුවමු. නැත්තම් අපිට අද බලන්න වෙන්නේ අම්මා කිව්වේ අර වගේ එකක් නේ පික්චර් එක. කෑලි 4 අම්මේ අර වගේ අර තියෙනවා හරියෝ අර තියෙන ඒක තමයි දැන් යන්නේ ඒක අරක ගානට කෑල්ල කියන්නේ අම්මා කියන්නේ ඒ වගේ එකක් රූම් එකට ගහන්න කියලාද අයියා කියන්නේ නිකන් ෆොටෝස් තුනක් මේ ගහමු කියලා එන්න මේක කොච්චර ලස්සනද කියලා සෙට් එකම මේ මම කිව්ව නේද දම්රෝ එකේ තියෙන ලස්සන බෙඩ් එක නම් ලස්සනයි ගණන් සුපි අපි යම් බලන්න මේ මේක බලන්න මේ දොරක් මැද්දෙන් දාලා තනිකර මේ පැත්තේ කාස් තියෙන බෙඩ්රූම් සෙට් ආශා එකක් මාරු බයි වයිට් කලර් වලින් එහෙම නෑ ඒකනේ වැඩේ චූටි එක මේකත් මාර ලස්සනයි අපි ආවේ බෙඩ් සයිඩ් කබඩ් බලන්න මේ ගහලා තියෙන බලන්නේ ගහලා 3,100 එහෙනම් 3,131 මේක චූටි එක කොකද ඒ කීයද බලන්න මේකෙන් බෙඩ් සයිඩ් කබඩ් එක 15ක් නේ. ඩබලමද එකක්ද? එකක් වෙන්නේ තියන්නේ.
ශාවනේ මේ බෙඩ් සයිඩ් කබඩ් එක මම මේ තියෙන මෙතන තියෙන එක කෝකද ඒක 10යි ඕක කී දාන්නේ 21ක් බෙඩ් සයිඩ් කවද්ද අර පැත්තේ එහා පැත්තේ ඕ විති මේක නේද යන්නේ හොයාගන්න බිත් මේක කීයද බලන්න අර එහා පැත්ත මේ තියෙන මෙතන තියෙනවා 3ක් මේක 14000ක මේක නම් ලස්සන 13000 ඔව් ඉතින් ඒක නම් ලස්සනයි අර එහා පැත්තේ තියෙන එකත් හරි අන්කොමන් දැක්කද මෙතනක් තියෙනවා මේක ප්‍රයිස් බලන්න ෂා මේක ලස්සනයි නේ යන්නේ ඒක මැච් වෙනවා අපි හිතුවා මේ වගේ මේ මේ විදිහටම මේ ඩාර්ක් බ්ලූ එකෙන් එන්න මේ මෙතනත් එකක් තියෙනවා අපි ගියේ ගයිස් දම්රෝ එකට බෙඩ් සයිඩ් කබඩ්ස් දෙකක් බලන්න. ඉතින් අපි බැලුවේ වයිට් කලර් වලින් බෙඩ් සයිඩ් කබඩ්ස් දෙකක්. හැබැයි අපිට ඒ වගේ දෙකක් එතනින් හම්බුනේ නැහැ. යාව ගයිස් ධර්ම යුද්ධය බලන්නද කේසෝන් එක ගොඩක් වෙනස් වෙලා කටුබැද්ද කේසෝන් එකට තමයි අපි ආවේ. මේ බලන්න ගයිස් කේසෝන් එක සම්පූර්ණයෙන් වෙනස් වෙලා මේ පැත්තේ BYD කාර් ෂොප් එකක් දාලා තියෙනවා මේ බලන්න කාලෙකට පස්සේ මට යාළුවෝ දෙන්නෙක් හම්බුණා. ඉතින් මං ගිහිල්ලා කතා කරලා ආවා. ඉතින් මං කතා කරන අතරතුර අම්මයි අයියයි ගිහිල්ලා කීල්ස් එකට යමු බලන්න. අපේ අම්මා ෆොටෝ එකක් ගන්නලු. ලස්සනට හිනාවේ වීඩියෝ එකක්. ඇත්තටම කිව්වොත් ගයිස් මේ හැම දෙයක්ම හරිම ලස්සන මතකයන්. ඉතින් අපි ආපහු මේ වැකේෂන් ඉවර වෙලා ආයෙත් එහෙට ගිහිල්ලා කවදා හරි දවසක කොහෙ හිටියත් මේ මතකයන් ලස්සනට එකතු කරලා vlogs විදියට හදලා ඒවා තියාගත්තම තව අවුරුදු ගාණක් ගිහිල්ලා වුණත් අපිට ඒවා දිහා බලලා සතුටු වෙලා hina වෙන්න පුළුවන්. දැන් මේ දෙකම ඉවර කරලා මෙයා දැන් ෆිල්ම් එක බලනකොට පොප්කෝන් එක ඔක්කොම කාලා ඉවර කරනවා. මෙන්න මේ විදිහට අපේ වැකේෂන් vlog 2 ඉවර වෙනවා. එහෙනම් guys ආයෙත් තවත් ලස්සන vlog එකකින් ඉක්මනින් හම්බෙමු. පාපා